ඔන්න ඉතින් ඊළඟට අපිට 1995 ලියාපදිංචියකට ලක් කර ඇති මේ මෝටර රථය අපිට හමු වී ඇත. ඉතින් මේ මෝටර රථය ස්පෝර්ට් පොඩි ස්පෝර්ට් ගතියකුත් තියෙනවා. 300 මෝටර රථයක් තමයි මේ මෝටර රථය. ප්ලේන්ට් එකද ඉතා අනාගත තත්ත්වයක කියලා අපිට කියන්න පුළුවන්. ඇතුළත රේසින් කාර් එකක වගේ ෂීට් දමා ස්පෝර්ට් ලුක් එකට තමයි ඉතින් හදලා තියෙන්නේ. ස්පෝර්ට් ලුක් එකට පදිනාස කරන්න සුපිරි කාර් එකක් තමයි ඉතින් මේක. මේ කාර් එක රනින් කන්ඩිෂන් ඉතා අනාගත තත්ත්වයට පවත්වාගෙන ඇති අතර ඇලෝවී ටයර් එක ඇලෝවී ටයර් 4ක් දමා සකසා ඇත. ඉතින් මේ කාර් එකේ හදවත නැත්තම් එන්ජිම 1490 cc එන්ජිමක් තමයි තියෙන්නේ. ඉතින් ආයි අරින්න පුළුවන් සුපිරියට මේ 1490ක් එන්ජිම තියෙනවනේ. කොහොම වුණත් මේ කාර් එක දැන් තියෙන ඉතින් පාන දුර. ඔබට දැන් මේ කාර් එක මුදලින් ලක්ෂ 26මාරක් දීලා ගෙදරටම අරන් යන්න පුළුවන් ඉතින්. ඉතින් පහතින් දක්වා ඇති අංකවලටම තමයි අධිකාරියට කෝල් එකක් දීලා බලන්න. අන්න ඉතින් ඊළඟට ඇති අපිට වුණා Mazda family එකක්. Mazda family කාර් එක තා අනාගත තත්ත්වයකට පාවිච්චි කරන්නේ ලක් කර ඇති බව ඔබට දැන් ෆොටෝ මගින් නිශ්චය කිරීම නැක. ඇලෝ වීල් ටයර් දමා ඉතා හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවත්වාගෙන මේ අයිතිකරු විසින් ඉදිරියට ගමන් කර ඇති අතර කාර් එක ඔටෝ ගියර් පද්ධතිය සමන්විත කර ඇති අතර කොහොම වුණත් ෆුල් ඔප්ෂන් කාර් එකක්. හොඳ කන්ඩිෂන් තත්ත්වයක මේ 2015 වගේ වාහනයක කන්ඩිෂන් තත්ත්වයක් පවත්වාගෙන තියෙනවා කියලා අපිට පේනවා. DVD ප්ලේයර් එකෙන් සමන්විත වෙන අතර රනින් කන්ඩිෂන් ද යා ඉතාලගත පවත්වාගෙන ඇති අතර JB නම්බර් කාර් එකක් තමයි මේක. ප්ලේන්ට් එකෙම ආයි සුපිරිම තියෙනවා. රිමෝට් කී, රිවර්ස් කැමරා, ඇලෝ වීල් ටයර් ඒවා ඔක්කොම සම් ඔප්ෂන් වලින් සමන්විත ෆුල් ඔප්ෂන් මෝටර රථයක් කියලා තමයි අපිට කියන්න පුළුවන්. ඉතින් මේ යන්නේ කාර් එක මේ කාර් එකේ අයිතිකාරී විසින් ගාන කියලා තියෙන කාර් එක සඳහා ලක්ෂ 34.90 කියලා තමයි මේ හොඳ කන්ඩිෂන් තත්ත්වයේ කාර් එක. ලක්ෂ 34.90. ඉතින් පහලින් දක්වා ඇති අංක වලටම තමයි මේ මෝටර රථයේ අයිතිකාරය ඔබට කන්ටැක්ට් මාර්ගයෙන් අමතන්න හැකියි. මොන හයිබ්‍රිඩ් හොයන කට්ටියට ඉතින් හයිබ්‍රිඩ් එක ගැන තියෙනවා. Toyota Corolla Axio නම් Axio වර්ගයේ මෝටර රථය. මේ මෝටර රථය ඉතින් ඇතුළත රතු පාටට සකසා ඇතුළත ඉන්ටීරියර් එකයි තානාගත තත්ත්වයට සකස් කර ඇති අතර ඇතුළත DVD dashboard push start වලට සමන්විත වෙන අතර ඔටෝ ගියර් එකකින් සමන්විත වේ. කොහොම වුණත් මේ මෝටර රථය වර්ධන කන්ඩිෂන් තත්ත්වයේ තානාගත තත්ත්වයක් බව ෆොටෝ මගින් නිරීක්ෂණය වේ. මම අයිතිකාර සින්ද කන්ඩිෂන් තත්ත්වයේ තානාගත තත්ත්වය පවතිනවා සාහිත්‍ය අතර. ඩොකියුමන්ට් පැත්ත කිව්වොත් ඩොකියුමන්ට් පැත්ත ඉතින් ක්ලියර් කරලා තමයි තියෙන්නේ. හොඳට ක්ලියර් කර ඩොකියුමන්ට් සමගින් හොඳ වාහනයක් හොයන්නකට සුපිරි වාහනයක් තමයි මේක. ඇලෝවී ටයර් සමන්විත වෙන අතර හයිබ්‍රිඩ් මාදලියේ වෑන් එක මෝටර රථය. මෝටර රථයේ ලක්ෂ 102ක් කියලා තමයි කියන්නේ තියෙන්නේ. පරිශ්‍රමයෙන් පස්සේ ගානක් වෙනස් කිරීමට හැකි වෙන බව අධිකාරියෙන් පාසා සිටින අතර ඉතින් දැන් පාදින් දක්වා දුරකථන ගානට තමයි මේ අයිතිකාරට කෝල් එකක් දීලා බලන්න. සමහර විට කෝටියට වගේ ගන්න පුළුවන් ලක්ෂ 100ට වගේ. එහෙම හිතන්න පුළුවන්. ඒ වුණාට ඔබ කෝල් එකක් දීලා බලන්නකෝ. ඉතින් මේ වගේ වාහන ගැන විස්තර දැනගන්න ඉතින් අපේ ආයෙත් channel එක subscribe කරලා තියාගන්න ඕනේ. නැත්නම් ඉතින් වැඩක් නැහැ. subscribe කරලා like එකක් දාලා තියාගන්න. කොහොමද උඹට වාහනයක් සොයමින් සිටිනවා නම් ඔබට අවශ්‍ය වාහනේ අපිට කමෙන්ට් එකක් කරලා දෙන්න. අපේ විට ඔබට අවශ්‍ය වාහනේ ඔබට හොයා දෙන්න.